හරි ඉතින් සුබ දවසක් කියලා පිළිගන්න වීඩියෝ එකට. ඉතින් අද කතා කරන්න හදන්නේ Photoshop වල තියෙන action එකක් අපි කොහොමද හදාගන්නේ කියලා. right? මම group එකේ message එකක් දැම්ම action ගැන හදාගන්න දන්නේ නැති කට්ටියට පොඩ්ඩක් කියන්න කියලා. එතකොට කීප දෙනෙක් හිටියා මේ action සම්බන්ධව දන්නේ නැති කට්ටිය. හරිද? එතකොට ඔයාලගේ මේ Photoshop වල ඔයාලට හම්බ වෙනවා action කියලා දෙයක් තියෙනවා මේ Photoshop එකේ. ඒක ඔයාලා enable කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙතන තියෙනවා window ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා action කියලා එකක්. හරිද? මේක ක්ලික් කරන් පස්සේ මෙන්න මේ වගේ ටැබ් එකක් ඕපන් වෙනවා. එතකොට අපි මේ Photoshop වල action එකකින් අපි කරන්නේ පියවර කීපයකින් අපි කරන දේවල් ටික අපි රෙකෝඩ් කරලා තියාගන්නවා. හරි? පියවර කීපයකින් අපි කරන දේවල් ටිකක් අපි රෙකෝඩ් කරලා තියාගෙන එක ක්ලික් එක යූස් කරලා පුළුවන් අපිට පියවර කීපෙම එක ක්ලික් එකකින් කරගන්න. අන්න ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. හරිද? දැන් අපි බලමු කොහොමද මේ action එකක් අපි හදාගන්නේ, කොහොමද මේ action වැඩ කරන්නේ කියලා. එතකොට මම ඔයාලට action pack එකක link වගේක් දාලා තියෙනවා, group එකට දාලා තියෙනවා. ඔයාලට පුළුවන් description එකේ තියෙන link එකෙන් group එකට join වෙලා ඒ action ගන්න පුළුවන්. හරිද? එතකොට මම දැන් action එකක් හදාගන්න හැටි බලමු. එතකොට මම මුලින්ම කරන්නේ මෙතන window වලට ගිහලා මගේ action tab එක මම මෙන්න මේ විදිහට open කරගන්නවා. මේ තියෙන මගේ action tab එක. හරිද? එතකොට අලුතෙන් action එකක් අපි හදා ගන්න ඕන. හිතන්නකෝ මම දැන් මේ image එකේ මෙන්න මේ විදිහට colors වෙනස් කරනවා කියලා හිතන්නකෝ. මම වලට පැහැදිලිව පේන්න ඕනේද මෙන්න මේ විදිහට color adjustment ටිකක් කරගන්නවා. හරිද? මේක මම වලට පේන්න මේ විදිහට කරේ පොඩ්ඩක් blue වැඩි කරා පොඩ්ඩක් පේන්න ඕනේ හින්දා මම මේක ඕකේ කරගන්නවා. දැන් මේ මම දැන් කරපු මේ adjustment ටික මට ඕනේ මගේ ඊළඟ ෆොටෝ එකකට ටග් ගාලා කරගන්න ඕනේ. අර අච්චර කැමරා රෝ ගිහිල්ලා බාර් මේ ඇඩ්ජස්ට්මන්ට් බාර් වෙනස් කරන්න නැතුව මට ටග් ගාලා කරගන්න ඕනේ. එතකොට මම කරන්නේ මම ඇක්ෂන් එකක් රෙකෝඩ් කරනවා. කොහොමද මේ ඇක්ෂන් එකක් රෙකෝඩ් කරගන්නේ? ඔයාලට ඕන දෙයක් මේක රෙකෝඩ් කරලා තියාගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන අපි වින්ඩෝ වලට ගිහිල්ලා ඇක්ෂන් බාර් එකට යනවා. මෙතන ඔයාලට පුළුවන් අලුතෙන් ෆෝල්ඩර් එකක් හදලා ෆෝල්ඩර් එක ඇතුලේ ඇක්ෂන් එකක් හදන්නත් පුළුවන්. හරිද? මම එහෙම නැතුව ඔයාලට පුළුවන් new action කරලා මෙතන තියෙන ෆෝල්ඩර් එකක් ඇතුළටම හදන්න පුළුවන්. මම මෙතන new ෆෝල්ඩර් එකක් හදනවා මෙන්න මේ වගේ set 1 කියලා හැදුනා. ඒක ඕකේ කරා. ඊට පස්සේ මෙතන මම set 1 කියන එක select කරලා මෙතන තියෙනවා create new action කියන එක click කරලා ඊට පස්සේ මෙන්න මේ විදිහට එනවා window එක. මේකේ වාට පුළුවන් කැමති නමක් මේ action එකට දෙන්න පුළුවන්. මම මෙතන දැන් ලේසියට දෙන්නකෝ color කියලා. මම ගතන color adjustment යන කරේ. ඊට පස්සේ මෙතන set කියන එකේ තියෙනවා මේක යන්න ඕන folder එක. මම දැන් set 1 කියන folder එක ඇතුලේ තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන shortcut keys use කරන්න පුළුවන්. මම දැනට ඒවා use කරන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ action එක ඔයාලට මතක තියාගන්න පොඩ්ඩක් color එකක් දෙන්නත් පුළුවන්. මම color දෙන්න යන්නේ නැහැ. හරිද? මම දැන් මේක මෙන්න මේ විදිහට record කරා. ඊට පස්සේ මම මෙතනින් කොපියක් ගන්නවා. ප්ලේ එකේ කොපියක් ගත්තා. ඔයාලා දැක්ක මෙතන ප්ලේ via කොපි කියලා වැටුණා. දැන් මම කරන හැමදේම මේ රෙකෝඩ් වෙනවා. ඊට පස්සේ මම යනවා කැමරා රෝ. මෙන්න විදිහට කැමරා රෝ ගියා. මම දැන් අර කරපු ඇඩ්ජස්ට්මන්ට් ටික මෙන්න මේ විදිහට කරගත්තා කියලා හිතන්නකෝ. හරිද? දැන් ඔන්න කරගත්තා. ඊට පස්සේ දැන් මට කරගන්න ඕන දේවල් ටික මම කරගෙන ඉවරයි. ඊළඟට මම කරන්නේ මෙන්න මෙතන තියෙනවා මේ ඇක්ෂන් එක ස්ටොප් කරන්න පුළුවන්. මම මේක ක්ලික් කරලා මේක ස්ටොප් කරනවා. හරිද? දැන් මගේ ඇක්ෂන් එක ක්‍රියේට් වෙලා ඉවරයි. දැන් අපි බලමු මේ ඇක්ෂන් එක වැඩ කරනවද කියලා. මම මෙතන set 1 කියන ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන color කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා play button එක. මම මේක එකපාරක් press කරනවා. දැක්කද? පියවර කීපයකින් කරපු දේවල් ටික එක ක්ලික් එකකට මම අරන් තියෙනවා. මෙන්න මේ විදියට. right? ඊට පස්සේ මෙතන වල තියෙනවනේ මෙන්න මෙතන පොඩි ඉරි කැලි වගේ. එතන ක්ලික් කරලා මේක අපිට බටන් මෝඩ් එකට දාගන්න පුළුවන්. බටන් මෝඩ් එකට දාගත්තාම මෙන්න මේ විදිහට පෙන්වන්නේ අපිට මෙතන කලර් කියන එක මේ විදිහට ක්ලික් කරන් පස්සේ මෙන්න මේ විදිහට ටග් ගාලා ඇඩ්ජස්ට්මන්ට් එක වැටෙනවා. හරිද? ඊට පස්සේ අපි බලමු මේකේ තව පොඩි දේවල් ටිකක් තියෙනවා ඉගෙන ගන්න. ඊට මම තව එකක් ක්‍රියේට් කරනවා. මෙන්න මේ වගේ මේක දාමම retouch කියලා දානවා. හරිද? මම මේක retouch කියලා එකක් තියෙනවා. මෙන්න මේ විදිහට දාන්නම්කෝ.
රීටච්. ඊට පස්සේ ඒකත් මේ ෆෝල්ඩර් එක ඇතුලේ මෙන්න මේ විදිහට දාලා ඊට පස්සේ දැන් මම මේ රීටචින් පාර්ට් එකට අදාළව පොඩි ඇක්ෂන් එකක් දාගන්න තමයි හදන්නේ. ඊට පස්සේ මම මේකෙන් ලේ එකෙන් උඩම ලේ එකෙන් කොපියක් දාගන්නවා. මේ කොපිය ඉන්වර්ට් කරනවා. මේක මම දානවා විවිඩ් ලයිට් එකට. ඊළඟට ෆිල්ටර් ගිහිල්ලා අද ගිහලා හයි පාස් එකක් දෙනවා. දැන් මේ හයි පාස් එක මට ඕන ලෙවල් එක හැම ෆොටෝ එකටම 6ද 10ද කැමති අගයක් තියන්න පුළුවන්. මම එතන හදාගන්න හැටි කියලා දෙන්න ඉස්සෙල්ලා මම මෙතන යම් කිසි අගයක් තියාගන්න මෙදිර 9 තියාගෙන ඕකේ කරගන්නවා. ඊළඟට මම මේක උඩටම දෙනවා. බ්ලර් ගිහිල්ලා ගෂියන් බ්ලර් එකක් මෙන්න මේ විදියට දෙකක් විතර 3ක් විතර දෙමු. මෙන්න මේ වගේ අගයක් දීලා දැනට ඕකේ කරගන්නවා. ඊළඟට මම මේක මෙන්න මේ විදියට බ්ලැක් මාස්ක් එකක් දාලා මං ගිහිල්ලා බ්‍රෂ් එක සිලෙක්ට් කරනවා. එතකොට දැක්කද අන්තිමටම බ්‍රෂ් එක සිලෙක්ට් වෙලා එන තැනට එනකම් මම මේ ඇක්ෂන් එක ක්‍රියේට් කරගත්තා. දැන් මම මේක ස්ටොප් කරනවා. හරිද? දැන් මම මේක ප්ලේ කරලා පෙන්නන්නම්කෝ. මෙන්න මේ රීටච් කියන ඇක්ෂන් එක මම මෙන්න විදිහට ප්ලේ කරනවා. දැන් පොඩි අවුලක් වුණා නේද? අර හයි පාස් ලෙවල් එක එතකොට ගෂියන් බ්ලර් ලෙවල් එක මට මෙයා ඇඩ්ජස්ට් කරන්න දුන්නේ නැහැ නේ. මම අර ඇක්ෂන් එක ක්‍රියේට් කරද්දී දීපු අගයන් ටිකමයි මෙතෙන්ට ආවේ. දැන් මට හැම ෆොටෝ එකකට මේ අගය ගැලපෙන්නේ නැහැ නේ. ඔයාලා ඒක දන්නවනේ. එතකොට මට පුළුවන් ඒ ඇක්ෂන් එකේ ඒ පාර්ට් එක රන් වෙද්දි මට ඒ අගය සිලෙක්ට් කරන්න පුළුවන් විදියට හදාගන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ මම ඉස්සෙල්ලාම කරේ හයි පාස් එක දීප එක මෙන්න මෙතන හයි පාස් කියලා තියෙනවා. මෙතන ඉස්සරහා තියෙනවා මෙන්න වගේ බොක්ස් දෙකක්. මෙන්න මේ බොක්ස් එකට මම ටික් එක දාගන්නවා. ඊළඟට ගෂියන් බ්ලර් කියන එකටත් මම ටික් එක දාගන්නවා. දැන් අපි මේ ඇක්ෂන් එක රන් කරලා බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. මෙන්න රීටච් ඇක්ෂන් එක තියෙනවා. මෙන්න රන් කරා. දැන් ආව නේද ගෂියන් බ්ලර් එක සිලෙක්ට් කරන්න මට ඕන විදියට. මම දැන් මෙන්න මෙහෙම වගේක් සිලෙක්ට් කරනවා. ඕකේ කරනවා. ඔන්න. සෝරි කලින් ආවේ හයි පාස් එක. මෙන්න දැන් ගෂියන් බ්ලර් එක ආවා. මට ඒක සිලෙක්ට් කරන්න පුළුවන්. ඇක්ෂන් එක රන් කරාන් පස්සේ මාස්ක් එක වැටලා බ්‍රෂ් එක සිලෙක්ට් වෙලා තමයි ඇක්ෂන් එක එන්නේ. දැන් මේ විදිහට බ්‍රෂ් කරගෙන යන්න පුළුවන්. බ්‍රෂ් වෙනවා. හරිද? මෙන්න මේ විදිහට තමයි අපි ඇක්ෂන් එකක් හදාගන්නේ සහ අපි ඇක්ෂන් වලින් වැඩ කරන්නේ. ඒ කියන්නේ අපිට කරන්න මේ Photoshop එකේ පියවර කීපයකින් කරන දේවල් අපිට එක පියවරකට ගන්න පුළුවන් මෙන්න මේ ක්‍රමය භාවිතා කරලා. එතකොට අපේ ගෲප් එකට මම දාලා තියෙනවා ඇක්ෂන් දාලා තියෙනවා. අපේ ගෲප් එකේ ඉන්න කට්ටියත් ඇක්ෂන් එයාලා ගාව තියෙන ඒවා ෂෙයා කරගන්නවා. ඔයාලට පුළුවන් ගෲප් එකට ජොයින් වෙලා ඔයාලට ඇක්ෂන් ගන්න පුළුවන්. එතකොට මේ ඇක්ෂන් ගත්තා කියලා හරියන්නේත් නැහැ. මේ ඇක්ෂන් වලින් වැඩ කරන හැටි ඉගෙන ගන්න ඕනේ. ඒකට ඉතින් ඔයාලා සාමාන්‍ය බේසික් දැනුම තියෙන්න ඕනේ. එහෙම නැතුව රීටචින් ඇක්ෂන් එක ගත්තා කියලා රීටච් කරන්න දන්නේ නැතුව ඉතින් ඒක අරගෙන තේරුම් ගන්න ඉස්සෙල්ලා මැනුවල් කරන්න ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ අර කාලේ ඉතුරු කරගන්න වගේ තමයි අපි ඇක්ෂන් යූස් කරන්නේ. එතකොට මෙතන තියෙන මේ ඩොට් ඉරිකැලි ටික ප්‍රෙස් කරලා මේක බටන් මෝඩ් එකට දාගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලා ළඟ තියෙන මේ ඇක්ෂන් එකක් කාට හරි දෙනවා නම් දෙන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙතන තියෙන set 1 කියන එක මෙහෙම ක්ලික් කරලා මෙතන ඉරිකැලි ටික ප්‍රෙස් කරලා මෙතන තියෙනවා save action. මෙතෙන්ට ගිහිල්ලා ඔයාට පුළුවන් මේක කැමති තැනකට සේව් කරලා කාට හරි දෙන කෙනෙකුට දෙන්න පුළුවන්. ඒ වගේ දේවල් කරගන්නත් පුළුවන්. මෙතනින්ම ඔයාලට new action ගිහිල්ලා action එක create කරගන්නත් පුළුවන්. අන්න ඒ වගේ දේවල් ටිකක් කරගන්න පුළුවන්. එහෙනම් දැන් මම හිතනවා ඔයාලා action ගැන action එක වැඩ කරන්න ඉගෙන ගත්තද? action එක හදාගන්න දන්නවා. action එකේ මොකද්ද වෙන්නේ කියලා දන්නවා. එහෙනම් ඉතින් අපි ඊළඟ වීඩියෝ එක මොන වගේ වීඩියෝ එකක් වේද කියලා බලමු. ගෲප් එකත් එක්ක join වෙලා ඉන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. ජය වේවා.